Langsung coba ada ini Minecraft series tik ini ඉතින් කලින් වීඩියෝ එක බලනවා නම් දන්නවා අපි කලින් වීඩියෝ මොකද වෙන්නේ කියලා. ඉතින් කලින් වීඩියෝ අපි ගියා මයිනින් වලට. ඉතින් ඒ හම්බෙච්ච ලූට් තමයි තියෙන්නේ. ඒ වගේම අපි ගාව තිබ්බ බඩු වැඩි වෙලා මෙතෙන්ට බඩු ගන්න උනා. ඉතින් අද අපි කරන්න හිතන් ඉන්නේ මොනවද? අද කරන්න මොනවද යන්නේ? ඒක නම් මට හිතා ගන්න තාම බැරි ඉන්නේ. බලමු මොනවා හරි අපිට සමහරට අපි බේස් එක හදන්න පුළුවන්. මම තව පැලව ගාවක් දාන්න පුළුවන්. ඉතින් ඔය දේවල් සෙට් එක සමහර කරන්න පුළුවන් වෙන්නේ. ඒකේ මම මම මොනවා කරයි කියලා මම දන්නේ නැහැ. ඒක එහෙම කියේ අපි මේ ටූල් එකේ ආම ටික අදගමු. දැන් අපි ෂීල්ඩ් දාගමු ඕපන් එකට. හරි. ඔන්න ෆ්‍රෙන්ඩ්ස් මේ මොකද? ඔන්න ෆ්‍රෙන්ඩ්ස් අපි දැන් අයන් නාම වලින් අයියෝ කේවණි වැඩි ඉතින් අපි මේ ෆාම් එකත් අපි ටික ලොකු කරන්න වෙනවා. මොකද ඒ ෆාම් ලොකු කරන්න ප්‍රශ්න කරගන්න ඉන්නේ. ඉතින් අද මම මෙතන බේස් හදන්න හිතන් ඉන්න අපේ ඒකට ඒ බේස් එක හදන්න මෙතන පස්සේ රෙඩි කරගමු. රෙඩි කරගමු කියලා. ඕකේ අය සුවර් කේන් හැදිලා එච්චර පොර හැදෙනවද? කොහොමද හැදිලා? ඒකත් හොඳයි. අපි මේකට ලොකුවට හදමු වගේ. ඒතර අපි හොයන්නේ තව සුවර් කේන් ඕනේ. හරියන්නේ අපි දැන් මේ සුවර් කේන් ඔන්න ඔහොම හිටවමු. ඒතර අපිට වැඩි පරාසයක සුගර් කේන් ගොඩක් හිටව ගන්න පුළුවන්. අය මේ දෙකත් අයින් කරමු. ඔතන තමයි සුගර් කේන් හිටවන්න පුළුවන්. ඒතර ඉතින් මම හිතුවා අපේ වැඩ කරගෙන යන ගම අපි ගමත් ලස්සන කරගෙන යන වැඩේ පටන් ගන්න. ඉතින් ඔයාලට මතක ඇති මම පළවෙනි වීඩියෝ එකේම තැනක් සුද්ධ කරා. මගේ බේස් එක හදන්න කියලා හිතානේ. ඉතින් ඒ තැන දෙනවා විලේජස් වලට පාවිච්චියට. ඒ කියන්නේ විලේජස් වලට ගියා හදන්න මම මේ තැන ගන්නවා. ඊට පස්සේ මෙතන වටන පල්ලට පඩි පෙලක්. ඊට පස්සේ මෙතන තවත් හවුස් එකක් හෝ සමහරට ෆාම් එකක් වටේ ගොඩක් දුරට හවුස් එකක් වටේ එහෙම නැත්නම් ෆාම් එකම තමයි. ඊට පස්සේ ඊට පල්ලෙහා අපිට තව අපිට ෆාමින් වැඩවලට යොදා ගන්න පුළුවන්. මම ඊට පස්සේ මෙතන උඩ මොකද කරන්නේ? මෙතන සමහර උතුරට ෆාම් එකක් තව වෙනස් දෙයක් වෙන්න පුළුවන්. තේරුණාද? තේරුණාලු. හරි. හරියන්නේ. අද අපිට කරන්න තියෙන්නේ මොනවද? හරියන්නේ අද අපිට ගන්න තියෙන්නේ මොනවද කරන්නේ? කොහොමද මෙතන හොල්ලඩේ එක වැඩනේ. අපි අද විලේජ් එකට ලස්සන කරන වැඩේ පටන් ගමු. මොකද අපිට දැන් මයිනින් කරන්න තුන්නේ අපි ගාව බඩු තියෙන හින්දා අපි විලේජ් එක ලස්සන කරන වැඩේ පටන් ගමු. ඔකේ ගන්නලා. ඉතින් ඒ වැඩ පටන් ගන්න අපිට ඕන නම් මෙතනට ෆිල් කරන්න ඩර්ට් සහ අපිට ගොඩක් ඩර්ට් ගලවන්නත් වෙනවා. ඉතින් මම මෙතන normal dirt වලින් මේකක් හදා ගන්නම්. එතකොට අපිට ලේසියිනේ. මේකකේ මම dirt වලින් මේ fill කරන් තියෙන සේරම් ටික fill කරගෙන ඊළඟ වැඩේ කියනවා. ඉතින් මෙතන house එකක් වෙනවා අනිවාර්යයෙන්. කියන්න මෙතන house එකක් හෝ trading hall එකකට trading hall එකේ චූටි ගන්නන්න එපා.
මොකද උතර කන්දක් තියෙන කන්දෙන් එහා පැත්තට වුණත් මට යන්න පුළුවන්. ඊට පස්සේ මේ ටිකේ මෙන්න මේ තුන මට සිද්ධ වෙනවා. ඒ ගන්න බා. මෙන්න මේ තුන මට සිද්ධ වෙනවා. කොහොම පල්ලෙහාට පරිපූර්ණට අරන් යන්න. එතක මට මම මේ ටික ඔහෙට ගන්නවා. පොඩකින් ඔහින්නේ මෙන්න මේ ඩර්ට් සෙට් එක මයින් කරගන්න වෙනවා. අපිට අයන් channel එක මේ තිබ්බනම් තව ලේසි මේක වැඩේ කරගන්න. අර මේ තියෙන ඩර්ට් එක අපි මේවා ටික ෆිල් කරගමු. අද වීඩියෝ අපි කරන්නේ ගම හදන එක. ඉතින් මම හැමදාම වගේ ඔයාලට කියනවා හයිෆර් වීඩියෝ අන්තිම වෙලෙ ඉන්නේ. ඊට පස්සේ ඔය කියන ටික කියනවාට පස්සේ මම ඔයාලට කියනවා මේ ඉතින් මම ඊළඟ වීඩියෝ කරන්න හිතන් ඉන්නේ කියලා ඔයාලට මම ටියුටෝරියල් එකද ඒ වීඩියෝ මම මොකද කරන්න කියලා. ඉතින් ඒ වීඩියෝ කරන්න කියන දේ නෙමෙයි. ඉතින් මම මේ වීඩියෝ කරන්නේ ඉතින් ඒක සෝරි. ඉතින් මේක මට හිමා කරන දේ ඉතින් මටවත් වෙන්නේ. ඉතින් මේ වගේ සීන් එක තමයි තියෙන්නේ. anyway ආයෙ වැඩන්න. අපි මේ පල්ලෙහා වෙන මේවා ටික අයින් කරගන්න වෙනවා. මෙතන ස්ටෝන් ටිකක් තියෙනවා. අපි ඒවා ටිකක් අයින් කරගමු. මම හිතන් ඉන්නේ පෙරි 3කට මේ ටික මෙන්න මේ ටික කියන්නේ තව පොඩි වැඩකට මේවා ටික අයින් කරන්න. මම වල හැදෙන විදිය වලට දැක්කේ සමහරට තේරෙන්නත් ඇති. මේකෙන්නේ මෙහෙම පල්ලෙන් පඩි පෙලෙනවා. මෙතෙන් තව දෙයක් මොකක් හරි මේකක් තියෙනවා. ඔතනින් අපි ගමු මෙතන ගියක් කියලා. ඔතන ගියක් තියෙනවා. උඩට ගියක්. ඊට පස්සේ මෙතන පාමක් හෝ ගියක්. ඊට පස්සේ ආයි මෙතනින් උඩට යනවා. මෙන්න මෙතනට. ඊට පස්සේ මෙතන මම ඔහොම අයින් කරනවා. ඊට පස්සේ මෙතන තව වැඩ ගොඩක් තියෙනවා මෙතන කරන්න. ඒ සමහරට මෙතන මම කියන්නේ ෆාම් එකේ ගොඩක් මම ගොඩක් දුරට ෆාම් එකේ එහෙම නැත්තම් මම කියන්නේ මට හිතෙන දේ නේ සමහරට මම හිතන දේ මට කරන්න හිතෙන්නේ නැහැ. ඉතින් වෙනවක් හරි දෙන්න පුළුවන්. ෆාම් එකේ එළිය කරනවා. ෆාම් එක වෙනවා හරි එතනට වැටෙන්න පුළුවන්. anyway රැවිලා එන අපි යන්න ඉඳගන්න. මේ හොරෙක් මගේ ඇඳේ නිදි. ඔය ඇත්ත කියන්නේ ඒ කියන්නේ නිදි නෑ. ඒ කියන්නේ මේ ඇඳ මගේ. හරි. ඒ නිදි. මම තරහ වෙලා ගහන්න ගියේ. හරියන්නේ මේ ටික ඔයාලට මක් කරේ. ඒ දෙවෙනි එකේ මෙතන උඩට කොහොම යන්න පාරක් හැදෙනවා. ඉතින් සමහරට මම මේ වීඩියෝ එකේ රෙකෝඩ් කරන වෙලාවේ මම කතා කරපු ඔඩියෝ එක ඇහෙන්නේ නැතුව මොකක් හරි මේකක් දන්නේ නැහැ. කොහොම වුණත් මෙතන ඉඳන් මම කතා කරන ටික ඔයාලට ඇහෙන්නේ නැතුව ඇති. සමහරට තැන් ඔයාලට ඇහෙයි. අනිත් කොටස් ඔයාලට ඇහෙන්නේ නැති වෙයි. ඉතින් ඒක ගැන වැඩි හිතන්න එපා. මම ඒකට බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක් දාන්න. ඉතින් වීඩියෝ එන්ජොයි කරන්න. එහෙනම් මේ කොටසත් බලන්න. I got nightmares in my head, I fear that the thoughts build up until I can't hear, that my mind fills up into a creature, and it haunts me somewhere much deeper. Anxiety, filling up every space, no privacy, and silently, it could build and build until you finally see, whoa, it's taking over, damn no closure, moving closer, no exposure, I just wanna be a loner. Some can't stay sober, looking over all their shoulders, like moving boulders just to get out of the home. It sucks, I've had enough, I don't wanna feel the stuck under the rug, all my problems that I shove. I got nightmares in my head, I fear that the thoughts build up until I can't hear, that my mind fills up into a creature, and it haunts me somewhere much deeper. I got nightmares in my head, I fear
Let the thoughts build up until I can't hear. That my mind fills up into a creature, and it haunts me somewhere much deeper. I've been feeling weird, I can't seem to focus good enough. Nothing's really clear, sometimes it could be a little tough. I just need to feel like the end's in sight for me, but let's be really real, anxiety can foggy all this stuff. I've been feeling weird, I can't seem to focus good enough. Nothing's really clear, sometimes it could be a little tough. I just need to feel like the end's in sight for me, but let's be really real, anxiety can foggy all this stuff. It sucks when you finally feel like giving up. Oh God, no luck. Everything feels like you're sticky stuck. I'm lost, handcuffed to the bed where I sleep. Don't give a fuck, can't stop. Unplug, feeling overwhelmed. I think I've had enough. Gotta find a way to get some energy. Gotta find someone who's a good friend of me. I need purpose to make it all worth it. I'm still searching and I'm still learning. I want a life that's filled with memories, not a life with regret in front of me. I need focus to keep me from hopeless psychosis if I keep moping. I got nightmares in my head, I fear that the thoughts build up until I can't hear. That my mind fills up into a creature, and it haunts me somewhere much deeper. I got nightmares in my head, I fear that the thoughts build up until I can't hear. That my mind fills up into a creature, and it haunts me somewhere much deeper. I've been feeling weird, I can't seem to focus good enough. Nothing's really clear, sometimes it could be a little tough. I just need to feel like the end's in sight for me, but let's be really real, anxiety can foggy all this stuff. I've been feeling weird, I can't seem to focus good enough. Nothing's really clear, sometimes it could be a little tough. I just need to feel like the end's in sight for me, but let's be really real, anxiety can foggy all this stuff. මේක නැතුණොත් මේ ටිකේ හදන්න මම හිතන් ඉන්නේ. ඉතින් මේ තියෙන මම හදපු ටික ඩිස්ප්ලේ ෆිල්ම් එකක් හදුවා. වැටක් හදුවා දිග. ඊට පස්සේ ඒ පඩි පෙරවල් හදුවා. ඊට පස්සේ මේ මෙතන මේ ඩර්ට් වෙනවට මම මෙන්න මේවා දැම්මා. ඉතින් ඊට පස්සේ ලැන්ටර්න් දෙයක් අර උඩින් එල්ලුවා ලන්තෑරම්. ඉතින් ඊට පස්සේ මෙතන මම කොටෝලි මේකක් හදුවා. මෙහා පැත්තට මේක මෙහෙම ඊට පස්සේ ඕකෙත් අර විදිහට හදාන යන්න තියෙනවා. ඉතින් ඒව අනිත් වීඩියෝ වල බලමු. ඉදිරි එපිසෝඩ් වලදී එනවා. ඉතින් අද වීඩියෝ බලපුවා හැමෝටම ස්තුතියි. අද වීඩියෝ එක ගැන මොකද හිතන්නේ කියලා බලන්න කමෙන්ට් එකක් දාන්න යන්න අමතක කරන්න. එහෙනම් අද නම් ගිහින් එන්න. තවත් අයිත් දවසක මෙයාගේ වීඩියෝ එකක් එනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.